Hi guys. අපි අද ටවුන් එකේ අපි කන්න ආසම තැනකින් ගෙනාවා මොන්ගෝලියන් රයිස් එකක්. මේක මොන්ගෝලියන් මික්ස් රයිස් එකක්. අපි ගොඩක්ම කන්න ආස තැනක් තමයි ටවුන් එකට ගියාම ලස්සන වයිබ් එකක් තියෙන තැන. අපි ඒ රෙස්ටුරන්ට් එකේ රිවිව්ස් දෙක තුනක් කරලා තියෙනවා. ඒකේ බ්‍රාන්චස් දෙක තුනක් තියෙනවා. ඒ තැන් දෙකේම වගේ අපි රිවිව් කරලා තියෙනවා. අපි ඊයේ වෙලාවට ගොඩක් වෙලාවට නාසිම තමයි ඒකේ try කරේ. මේ වීඩියෝ සීරීස් එකේ අපි හිතුවා මොන්ගෝලියන් රයිස් එකක් try කරන්න. ඉතින් මේකේ ප්‍රයිස් එක වෙන්නේ 1900යි. ඒක තමයි අපිට හම්බෙලා තියෙන පැක් එක. ඒකට හම්බුණා අපිට chili paste couple pack එකක්. ඒ නිසා දෙන්නට දීලා තියෙන දෙකක්. සාමාන්‍ය අපේ ටවුන් එකේ නම් මේ වගේම සෝස් පැකට් තමයි දෙන්නේ. මේක මන් දන්නේ නැහැ සෝස් එකක්ද නැත්නම් මේ ස්පයිසි සෝස් එකක්. ග්‍රේවි විදියට යූස් කරන්න දීලා තිනවා. මේ අපේ ටවුන් එකේ ගොඩක් දෙන්නේ මේ වගේව තමයි හැම කඩේකින්ම වගේ. මේ තියෙන්නේ අපේ මොන්ගෝලියන් රයිස් එක. මේක අපි ගෙනාවේ පානදුර රොකේජ් එකෙන්. මේක තියෙන්නේ RPO එක ඉස්සරහා. එතනින් තමයි අපි අද මේක ගෙනාවේ. පැකින් එක යාලගේ වෙනස් වෙලා තියෙන්නේ. ඒක වෙනම් අරගෙනම නෑ නේද? නෑ ටේක් අවේ අපි අරගෙන නෑ. හරියට මෙහෙමද ගන්න ඉස්සරේ ධම්ම. නෑ නේද? බොක්ස් එකක දාලා නේද දෙන්නේ. මට හිතෙන්නේ බොක්ස් එකක දාලා තමයි දෙන්නේ. මේ වගේ අර සිල්වර් පැකින් එකක් අපි දැකපු ෆස්ට් ටයිම් රොකේජ් එකෙන්. අපි බලමු පැකින් එක වෙනස් වෙලා වගේම වෙන රසත් වෙනස් වෙලාද දන්නේ නැහැ. ආසාවෙන් තමයි මේ මොන්ගෝලියන් රයිස් එක ඕඩර් කරේ. අපි දන්නවා මේ රෙස්ටොරන්ට් එකේ හරිම රස කෑම තමයි තියෙන්නේ. හැබැයි චුට්ටක් විතර අපේ පානදුරේ අනිත් රෙස්ටොරන්ට්ස් වලට ගාණ වැඩි. ගාණ වැඩි. ඒනොට අපි පෞද්ගලිකවම කැමතියි ඒ රෙස්ටොරන්ට් එකෙන් කෑම කන්න. එහෙනම් අපි කතා නැතුව යමු. මොකද හොඳට උණුවට කෑම එක තියෙනවා. සිල්ල පැකින්න ගන්න නිසා තවත් ප්‍රශ්නෙක් රැඳිලා තියෙන නිසා ඉක්මනට try කරලා බලමු. කවුද මුලින්ම අරින්න? ඔයාද මමද? මං අරින්න. අන්පැක් කරමු. හොඳට සීල් වෙන්නම ඇතුළට නමලා තියෙනවා. ඕ චුට්ටෙන්. වාව් තන අන්පැක් කරන පොඩ්ඩක් ෆෝන් එකෙන් පොඩි ක්ලිප් එකක් ගන්නම්. ඔරෙන් බලන්නද? එපා. චන්චනා. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. සුවඳයි කංකුම් සුවඳක් එනවා මට. පෝෂන් එක හරිම ලොකුයි නේ. මෙන්න මේක තමයි පෝෂන් එක. ඇලෙයිද දන්නේ නැහැ. හිතුවට වඩා ලොකු පෝෂන් එකක් තියෙනවානේ. කපල් පැක් එක. හැමදාම මේ අපි කපල් පැක් එක ඕඩර් කරොත් වැඩි වෙනවා. සිංගල් පෝෂන් එක මදි. එතන ගිහිල්ලා මේ ඩයින් කරද්දි දැන් අපි බලමු අද අපිට අර එතන දෙන පෝෂන් එකම දෙනවද කියලා. අපි ෆස්ට් ටයිම් තමයි මේ වගේ මේ බත් එකක් ටේක් අවේ කරේ. අපි බර්ගර්ස් අනම්මනන්නම් ගේරවන එතනින් මේ වගේ මේ රයිස් එකක් ෆස්ට් ටයිම් තමයි ගෙනාවේ. නම් අපි try කරලා බලමු කොහොමද කියලා. ගයිස් අපේ 1900 මොන්ගෝලියන් මික්ස් රයිස් එක දැන් අපි ඉස්සරහා තියන්නේ. දැන් අපි රස බලන්නයි යන්නේ. ඉස්සෝ තියෙනවා, සොසේජස් තියෙනවා. කද්දි අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්න මොනවද මේකේ ඇඩ් වෙලා තියෙන්නේ. රස්නේ යන්න කලින් අර ගෙදර ඉඳන් කන ෆීලින් එකනේ දැන් මෙතන තියෙන්නේ. ගෙදර වගේ කන්න ඕනේ. රස්නේ ගතිය යන්න කලින් අපි දෙන්න ටක් ගාලා මේකේ රස බලලා කියන්න. 1900ට පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි වුණත් ලොකු පෝෂන් එකක් තියෙනවා. මගේ භාෂාවෙන් කියනවා පත්ත පෝෂන් එකක් හම්බෙලා තියෙනවා. අපි කමු කොහොමද මොන්ගෝලියන් රයිස් එක කියලා. සුවඳ නම් හොඳයි. හොඳ සුවඳක් එනවා. කංකුම් වල අර තැම්බිලා එන සුවඳ ආරම විදිහට එනවා. බලමු කොහොමද කියලා. පාටෙන් හිතුවේ මේ නාසි ටයිප් එකට රහ එයිද කියලා. හැබැයි නැහැ. ඊට වඩා ගොඩාක් රස වෙනස්. දැක්කම නම් තේරෙන්නේ නාසියකට කංකුම් ඩෙවල් චුට්ටක් දාලා වගේ. අපි බලමු ඉස්ස කීයක් ඉන්නවද කියලා. ගයිස් හැම කටෙන් කටටම සොසේජස් නම් ගොඩාක් මේක මික්ස් කරලා තියෙනවා. ඊට අමතරව මම කියන්නේ ගිහි චිකන්. ලොකු ලුණු එහෙම හොඳට දාලා මේ. ඒක හැපෙද්දි මහ රසයි. ඊට අමතරව අවු මිරිස්. එහෙනම් මොන්ගෝලියන් රයිස් එකේ ඒවා ඉන්ග්‍රීඩියන්ට් වල. හැබැයි මම chili paste ඕනෙම නෑ නේ. නෑ. නැත්තම් මෙච්චර ලොකු බත් එකකට chili paste මේ චුට්ටනේ දීලා තියෙන්නේ. මොන්ගෝලියන් රයිස් එකේ තියෙන ෆ්ලේවර් එක නම් ගයිස් 100% තියෙනවා. මොන මිරිස් කෑල්ලද? බලමු තැම්බිච්ච මිරිස් මොනවා වගේද කියලා රස. සරයි. මිරිස් සරයි. මම ස්ටේක් එක කටක් කෑවා. ඇත්තටම සුපේ.
මිරිස් කෑවනේ මාර සැරයි. හැබැයි ඒකත් එක්ක ගදී වෙනම මේ රසක් එනවා. මම තාම කෑවේ නෑ බලමු. අංකු අවු මිරිස් එක වෙනම vibe එකක්. අර අපි ගෙදර කනකොට පොඩි මිරිස් කරලා බෙදලා කොච්චි කරලා බෙදලා ගන්නේ මං කියන්නේ කොළ පාට ඒවා. රතු පාට මිරිස් නෙමෙයි. කොළ පාට කොච්චිය මේ දවස්වල famous කොච්චි එකක් තියෙනවා. අපි අර ග්‍රේවි එක නම් ගත්තේ නෑ. අපි කන්නේ නැහැ ඒවා. ස්පයිසි ග්‍රේවි වලට අපි ආස නැහැ. what is it chicken කෑලි වලට වඩා තියෙන sausages හොඳේ. ඔව්. මාළු මිරිසුත් දාලා තියෙනවා. කොච්චි විතරයි කොළ මිරිස් වලින් නැත්තේ. අක්කම දාලා දාලා. අවු මිරිස් කෑල්ල හැපෙද්දි වෙනම vibe එකක්. ඒකයි මේ ලුණු ඒකත් මරුවා. මම ඉස්සෙ try කරන්න යන්නේ. හලෝ. ඉස්සවත් හොඳට marinate වෙලා තියෙන සරට තියෙනවා. මාරයි. ඇත්තටම මොන්ගෝලියන් ෆ්ලේවර් එක හොඳට එනවා. සැර කොම රස අනිත් එක හාල. හොඳ බාස්මති එකක් තමයි අරන් තියෙන්නේ. හොඳ දිගටි හාලක්. චිකන් හැබැයි පොඩ්ඩක් අඩුයි නේ. පොඩ්ඩක් අඩුයි. කඩේ අයියා කෙනෙක් දකිනවා නම් වීඩියෝ එක අයියා පොඩ්ඩක් දාන්න සොසේ මේ චිකන් සොසේජස් නම් තියෙනවා. චිකන් තියෙන කෑලි තර චූටි. මට දරවා මගේ චිකන් තියෙන කෑලි පොඩි. චිකන් ටිකක් කාවන වටිනවා තව. ඇත්තටම මේකේ මේ කංකුම් එකෙත් දඬු දාලා නැහැ ලොකුවට. හොඳේ ගොඩක් කඩවල තියෙන දඬු ටිකනේ කන්න අපිට. ඇත්ත. මම ඇත්තටම දාන්නේ කොළ හොඳේ. ඉදානාසියකට වඩා සැරයිනේ. ඉදානාසියට වඩා නම් පෝෂන් එක ගොඩක් වැඩි. දැන් මේ වෙද්දි නම් මගේ බඩ පිල්ල තියෙන්නේ. මගේ මම ඉස්සු 4ක් කාලා දිනා. ඔළුව ඉතුරු කරන නිසා ඔළුව නෙමෙයි නැට්ට. නැතද? ඉස්සු 4යි. මං එකයි. ඔය එකයි තමයි. ඒ කියන්නේ 4යි ඉස්සු 6ක් තමයි දෙන්නේ. අපි මම ඒකට වඩා උඩකට කෑවා. දැන් නම් හැබැයි මේ අමු මිරිස් කෑලි නෑ දැන්. නෑ. කොම කෑවලා අපි. ඔව්. එහෙම ලොකුවට මම මිරිස් නැහැ. පරල් තුනක් විතර වගේ තමයි තිබ්බනේ. පිච්ච කෑලිත් එක්ක. ඒ මිරිස් කල්ලක් කාලා කටින් කටටම ඕනේ ඒ මිරිස් ෆ්ලේවර් එක. හැම කටින් කටටම ඉල්ලනවා. මම ඒක බැලුවේ ආයි නෑ කෑලි නෑ. අන්තිම ඉස්සා. හොඳට බැදිලා හොඳ. අසයි අපි රෙස්ටොරන්ට් එකේදී කද්දී කෝක් එකක් බිබී එහෙමනේ කන්නේ. එතකොට අපේ බඩ පොඩ පිරෙනවත් වැඩිනේ. ඔව්. ඒක නම් අපි ඉතුරු කරන්නේ. අපි හැමදාම චුට්ටක් ගෙදර අරන් එනවා. යන්නේ උදේට කන්න පුළුවන් ප්‍රමාණයක් අපි අරන් එනවා. කෙනෙක්ට උදේට කන්න පුළුවන් ප්‍රමාණයක් අපි ගෙදර අරන් එනවා. ඒ දැන් අද අපි මොනවත්ම ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරේ නැති නිසා හොඳට බඩ පිරෙන්න අපි කෑවා. ගානටම. බඩ ටීක් වෙන්න කෑවා. පේනයි කන්න කිසි දෙයක් නැහැ. ඒ අතින් අපේ ටවුන් එකේ කඩනම් සුපිරියක්. පෝෂන් එක මදිනු කියන දීලා තිබුණා. අපේ මොන්ගෝලියන් රයිස් එකේ දැන් කෑලිත් නැහැ. ඉතින් අපි මේ වගේ අපේ ටවුන් එකේ තියෙන රස කඩේකින් ඊළඟට මේ වගේ රස ලොකු පෝෂන් එකක් අරන් ඇවිල්ලා අපේ ටවුන් එකේ කෑම වල රස කොහොමද කියලා බලමු. ඊළඟ වීඩියෝ එක ඕගලන්ට ඕනේ කොත්තු නැතුව රයිස් ඕන જાතියක් කියන තාම අපි කොත්තු පැත්ත බලාතේ බලන්නේ රයිස් ඕනෑම જાතියක් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ එකේ try කරන්නම්. ඔයාලා කියන එක. එතකොට හැබැයි අපි දැන් නාසි try කරා. මොන්ගෝලියන් try කරා. හැබැයි කඩ දෙකකින් try කරේ. next ඕගොල්ලෝ කියන්න රයිස් එකක් අපි කාලා බලමු. මේ බිරියානිත් දෙන්නට එපා හොඳේ. වෙන මොකක් හරි රයිස් එකක් කියන්නේ ඒක. බිරියානි වල බයයි. මම එච්චරම බිරියානි ලොකු ලව නෙමෙයි. මෙයා තමයි බිරියානි ලව. ඒ නිසා අපි බලමු next video එකේ අපි මොකද්ද අරන් එන්නේ කියලා අපේ ටවුන් එකේ තියෙන රස කඩයක්. එහෙනම් bye.